Bonjour à tous. Hi everyone. This all about that beautiful pub in Hungary. Simplakat is a ruined bar or Romkosma, which means simple garden in Hungarian, located in the Jewish quarter of the 7th district of Budapest, Hungary. All in all, Simplakat is the grandfathers of Budapest ruin and an amazing community place, the oldest of old, with a great vibe, minimum 3 concerts a week free of charge. So guys, don't miss that. අපි ඉතින් කතාව පටන් ගමුකෝ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නේ බුදාපෙස්ට් වල තියෙන පරණම පබ් එක. එහෙමත් නැත්නම් third best pub in the world. ලෝකේ තියෙන හොඳම සහ ලස්සනම තුන්වෙනි පබ් එක. මේක හරිම විශේෂයක් වෙනවා සහ මම අහම්බෙන් මේ පබ් එක ගැන දැනගන්නේ. එහෙ හැමතැනම තියෙනවා රොයින් බාස් කියලා. ඒක නම් මම බලන්න මට ආසාවක් තිබුණා යන්න කලින්ම. ඒත් මේ තරම් ස්පෙෂල් පබ් එකකට මට අහම්බෙන් යන්න හම්බෙයි කියලා මං හිතුවේ නැහැ. ඉතින් පොතත් එක්ක රෑ කන්න මොනවා හරි අරගන්නත් එක්ක එළියට ගියාම ඇවිදලා එනකොට ඔයාලට වීඩියෝ එක මුලදී බලා ගන්න පුළුවන් ඒ ටික. එන ගමන් අපි මේ පබ් එක දකිනවා. ඉතින් නතර වෙලා මං අහනවා අපිට පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා. පොඩි අයට යන්න දෙන්න බැහැයි කියනවා. මම ඉතින් පුතා අපි හොටෙල් එක ඉස්සරහම තියෙන නිසා මම පුතාගෙන් අහනවා පුතා අපි එකට කාලා කරලා මම පොඩ්ඩකට ගිහිල්ලා බලලා එන්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉස්සරහම තියෙන හින්දා කියලා. ඉතින් මම පුතත් එක්ක කාලා මම තනියෙන් මේ විදිහට ලස්සනට ඇඳගෙන කරගෙන මම කොහොමද එළියට යද්දි ලස්සනට අඳින්නේ මට ඒකටම ඇඳුමකුත් හම්බුණා මෙහෙන් ගෙනිච්ච. ඉතින් ඒකත් ඇඳගෙන මම මේ ලස්සන පබ් එක බලන්න ආවා. ඒක ඇතුළට ආවම හරිම ලස්සනයි. හරිම කලර්ෆුල්. පාට මම පොඩ්ඩක් බයෙන් ආවේ මං තනියෙන් නිසා. මට මේ වගේ තැනක් හුරු නැති නිසා. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇතුලේ ඇවිදිද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ. මම පැපරාසික් වගේ වටේම ගිහිල්ලා මට ඕනේ කරන විදිහට වීඩියෝස් ටික ගන්න පුළුවන් වුණා. ගොඩාක් විවිධ බාස් තියෙනවා. ශීෂා වලට වෙනම බාස්, වයින් බාර් මං හැම එකකටම ගිහින් අන්තිමටම කොක්ටේල් තියෙන බාර් එකක් හොයාගත්තා. මං කොක්ටේල් මං ඉඳලා හිටලා ඒ වගේ දෙයක් try කරන්න කැමතියි. විශේෂයෙන් පිට රටකට ගියාම ඒ රටවල් වල තියෙන ස්පෙෂල් ඩ්‍රින්ක්ස් මොනවද කියලා. ඉතින් මේ විදිහට තමයි මං ඇතුලේ ඇවිදලා කට්ටිය ඩාන්ස් කරනවා මැද්දේ. හැබැයි පස්සේ හින්දි සින්දුවක් එහෙම යනකොට නම් ආස හිතුණා. ඒත් ඉතින් කවුරුත් නැහැනේ ඩාන්ස් කරන්න බෑනේ ලැජ්ජයි. ලැජ්ජාවට වඩා නුහුරුයි. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් සමහර අය ඉන්නවා ඉතින් මේ වගේ මූණවල් දිහා බලන එහෙම ඉතින් ඒ දේවල් අවොයිඩ් කරලා මම ගිය වැඩේ කරගෙන පාඩුවේ වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ මමත් මේ වගේ ගියේ හින්දායි මට අත්දැකීමක් දැන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මම ගත්තේ පවර් ෆ්‍රීස් මොක්ටේල් එකක්. මගේ මොක්ටේල් එකට අරගෙන මම වෙන ගාඩි තැනකට ගිහලා වාඩි වෙලා ඒකත් රස විඳින්න ගමන් කට්ටිය ඩාන්ස් කරනවා බල මගේ බර්ත්ඩේ එක මේ විදිහට තමයි මම අවසන් කරේ. ඉතින් මේ වගේ අලුත් එක්ස්පීරියන්ස් එකක් එක්ක මගේ දවස් නිමා කරන්න හම්බෙච්ච එක ගැන මට ගොඩාක් සතුටුයි. ඉතින් cheers. ආයි වීඩියෝ එකකින් හම්බෙමු.